ඒ වගේම දැන් අපි රුහුණ ගැන කතා කරාම සමහර වෙලාවට කියනවා රැක් කතන්දර එළියට එනවා. ඉතින් ඒ ගැන මොකද්ද ඔයාලට කියන්න හිතෙන්නේ? රුහුණ රැක් තියනවද? ඒ කියනවනේ මේ කැම්පස් ආපුවම නිව්කමර්දී ආපුවම රැක් කරනවා කියලා. සයන්ස් ෆැකල්ටි රුහුණේ සයන්ස් ෆැකල්ටි රැක් තිබ්බා. ඉතින් බුද්ධික රුහුණේ රැක් තියේද? රුහුණ කියන්නේ ඒකේ සාමාන්‍යයෙන් ඒකේ ඇකඩමික් පැත්තට විතරක්ම බර වෙච්ච කැම්පස් එකකුත් නෙවෙයි. ඒකේ සහෝදරත්වයේ බැච් ෆිට් එක ඊට පස්සේ හැමදේම තියෙනවා. ජ්‍යෙෂ්ඨ සහෝදරයන්ගේ සහෝදරත්වයේ හැමදේම පිරිච්ච සරසවියක් කියලා කියන්න පුළුවන්. ඒකේ ඇකඩමික් පැත්ත විතරක් නෙවෙයි. දැන් සමහර කැම්පස් වල ඇකඩමික් විතරයි ෆන්ක්ෂන් නැහැ. අර කලාවට තැනක් අඩුයි. ඒ වුණාට රුහුණ කියන්නේ එහෙම වෙනස්ම තැනක් කියලා කියනවා. ඉතින් අපි දැන් ඉන්නේ රුහුණේ රෝමාන්තිකයන්ගේ රෝමේ. රෝමි නම් මේ වීඩියෝ ක්ලිප් එක පටන් ගන්නෙ අපේ ලෙගසිය වෙනුවෙන්. මොකද ලස්සන මතකයන් විතරයි අපිට දවසක අරන් යන්න ඉතුරු වෙන්නේ මේ රුහුණේ. ඒ මතකයන් වෙනුවෙන් තමයි මේ වීඩියෝ ක්ලිප් එක. ඉතින් අපි එළියට ගිහිල්ලා බලමු ලෙගසිය ගැන. අපිත් එක්ක ඉන්නවා 45 සහෝදරයෙක්. ඉතින් මචං මල්ලි ඔයාගේ නම මොකද්ද? චතුරංග. චතුරංග. ඉතින් මල්ලි මොකද හිතෙන්නේ මේ ලෙගසිය ගැන? හොඳයි ආතල්. ඉතින් මේ ඔයාලගේ ලස්සනම දවස මං හිතන්නේ අද. ඉතින් මේ ලස්සන දවස 44 අයියලා අක්කලා ලෑස්ති කරලා දෙනවා. ඉතින් ඒ ගැන මොකද ඔයාලට හිතෙන්නේ? සතුටුයි. සීනියර්ස්ලා හොඳයි. අපි බලාගත්තා. අනිවාර්යෙන් අපි තාකාගෙන් හරි අහලා බලමු මෙතන ඉන්න මේ අද දවස ගැන. අපිත් එක්ක ඉන්නවා මකර ඉතින් මොකද හිතෙන්නේ අද මේ දවස ලෑස්ති කරලා අපේ පොඩි ජූනියර් නංගිලා මල්ලිලා වෙනුවෙන්. ඉතින් ඔයාලා අද මොකද හිතෙන්නේ අද මේ ලෙගසිය ගැන? ඔව් ඇත්තටම අද ලෙගසිය ගැන කිව්වොත් එහෙම 44 අපේ සහෝදරයෝ ගොඩක් මහන්සි වුණා මේ අයට මේ විදියට සතුටු විදියට මේක ඉවර කරන්න. ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේ අපි නිකන් මේ නරක වැඩක් කරා මෙතන කියලා. ඒ වුණාට මේක දැක්කම ඕන කෙනෙක්ට පේනවා මේගොල්ලෝ කොච්චර සතුටින්ද ඉන්නේ කියලා. ඉතින් ජය වේවා. අනිවාර්යෙන් ජය වේවා මකරා. ඉතින් මොකද කියන්නේ? අපි ඉස්සරහට කියලා තාටියක් අදහස් අහලා බලමු. සමහරු කියයි රැගින් කියලා. ඒත් ඇත්තටම මෙතන බැලුවොත් ඔයාලට පේනවා ජුන්නෝ සින්නෝ කියලා නෑ. ලස්සනට නටනවා, සින්දු කියනවා. ඒ වගේ දෙයක් තමයි මේ ලෙගසිය. ඉතින් අපි ඉස්සරහට ගිහින් බලමු. අපිත් එක්ක ඉන්නවා 45 තව සහෝදරේ. ඉතින් මල්ලි මොකද හිතන්නේ ලෙගසිය ගැන? ඇත්තටම අපි එක්සෑම් තියාගෙන මේ මෙතෙන්ට ආවේ. ඇත්තටම සතුටුයි ඔයගොල්ලෝ අපි වෙනුවෙන් කරන දෙයට මේ ඇත්තටම සතුටුයි. ඒ කියන්නේ එක්සෑම් කටුවට තියාගෙන මෙහෙම ඒ කියන්නේ ඔයගොල්ලෝ අපි වෙනුවෙන් මේක කරනට ඇත්තටම අපි සහෝදරයෝ වගේ හැමදාම ඉස්සරහට ඉන්නවා මේ ඉන්න එක ගැන ගොඩක් සතුටු වෙනවා. ඉතින් අද දවසේ විනෝද වුණාද? ඇත්තම විනෝද වුණා. ඇත්තම ඒ කියන්නේ මේ එක්සෑම් ස්ට්‍රෙස් පිට ඒකත් නොහිතා අපි ගැන හිතපු වාල්ට ඇත්තටම ස්තුතියි. ඔයාලගේ සින්නෝ ගැන මොකද හිතෙන්නේ? සින්නෝ ගැන ඇත්තටම හොඳයි. මේ ඒ කියන්නේ ඒගොල්ලොන්ටත් එක්සෑම් තියෙනවානේ. ඒ එක්සෑම් ගැන හිතන්නේ නැතුව ඒගොල්ලෝ මේ අපි වෙනුවෙන් ඒ සහෝදරත්වය වෙනුවෙන් කරන දෙයට ඇත්තටම අපි දෙයක් ඒගොල්ලොන්ට ඒ සහෝදරත්වයට ඇත්තටම ආදරේ. මොකද කියන්නේ? අපි ඉස්සරහට පොඩ්ඩක් ගිහලා බලමු. ඉස්සරහ මේ පිටිපස්සෙන් කතා කරේ. මචං මේක තමයි රුහුණේ ලෙගසිය. ඉතින් නංගිය මල්ලියේ ඔයාලට මේ උරුමය බාරයි. අපිත් එක්ක ඉන්න 44 අපේ සහෝදරේ. අද ලස්සනට සින්දු කිව්වා. මොකද හිතෙන්නේ අද දවස ගැන? අද දවස මරු මචං. අපේ බැච් එකේ පොඩි සෙට් එකකට සුපිරි වැඩක් කළා. ඇත්තටම සතුටුයි. ඇත්තට සින්දු ටික සුපිරි මචං. දවසක ආයෙ සෙට් වෙමු. විද්‍යාපීඨයේ ඕන වෙලාවක කැමරාවක් අල්ලන් ඉන්න සහෝදරෙක් ඉන්නවා ඉන්ෆෝ එකේ. මොකද හිතන්නේ ඉතින් ලෙගසිය ගැන? ලෙගසිය ගොඩක් හොඳයි සතුටුදායකයි. ගොඩක් කටේ චිල් එකේ ඉන්නා වගේ පේනවා. අද ඉතින් එන්ජොයි කරාද? ඔව් අනිවාර්යයෙන්. right check on උඹට තියෙන අදහස මොකක්ද ඒ ගැන? අපේ බැච් එක වෙනුවෙන් කියපන් බලන්න විශේෂ. සතුටුයි බං ඉතින් මේ වගේ වැඩක් කරන්න ලැබෙයි මේක මොකද? අපේ සීනියර්ස්ලා මේ තරම් දෙයක් කරන්න. ඉස්සරහා
මේ තරම් දෙයක් කරන්න දරුණානේ. ඇත්ත. ඒවට අවුලක් නැහැ මේක සුපිරියම කරා කියලා අපි හිතනවා. අපි කරමු දෙයක් නේ. අවුරුදු ගානකට පස්සේනේ මේ වගේ ඔව්. මේ 44 වෙනසක් කරා නේද? අනිවාර්යයෙන් වෙනස් ගොඩක් දේවල් කරා. වෙනස් ගොඩක් දේවල් කරා නේද? ඔව් ගොඩක් දේවල් කරා. ඉතින් සුපිරි පැජ්ජයක් අපි කට්ටිය. චුට්ටක් කතා කරන්න පුළුවන්ද? ගන්න එන්නම් බලන්න. හරි. දැන් අපේ 44 බැච් එකකින් ඔයාලට පොඩි පාටියක් ඕගනයිස් කරානේ. හරි. දැන් ඔයාලට හිතෙන්නේ මොකද්ද මේ ගැන? මේ පාටිය ගැනයි සීනියර්ස්ලා ගැනයි හිතන දේවල් දැන් කියන්න පුළුවන්. බයිනනම් බයින්නත් පුළුවන්. නෑ ඇත්තටම හොඳයි මේ මොළේ දාම හොඳට අපිත් එක්ක මේ අපිට මේ සහෝදරයෝ වගේ එකට හිටියා මොළේ දාම අපේ වැඩවලට උදව් කරනවා මෙතනත් ලස්සනයි මේ හොඳට ඉතින් අපි සංඝ හැදුණා සතුටුයි ඒක ගැන. නංගි අනත් ගොඩක් සතුටුයි ඉතින්. ගොඩක් සතුටුයි ඉතින්. සතුටුයි. ඔව් ගොඩක් සතුටුයි. හරි එහෙනම් දෙන්නම ජය වෙන්න ඕනේ ඈ. හරි හොඳට ඉගෙනගෙන හොඳ ඩිග්‍රියක් කරා යන්න ඕන දෙන්නම ඈ. හරි. හරි. අපේ පිනිමිතු මල්ලි ඉන්නවා. මේ දැන් අපේ 44 උඹලගේ අයියලා අපි උඹලා පාටියක් දුන්නා. දැන් උඹලට අයියලා ගැන හිතන දේ කියපන්. ඇත්තටම වඩා එනම සතුටුයි. ඒ කියන්නේ ඒක කියන්න මම ඉස්සෙල්ලාම කැම්පස් එකට ඇවිල්ලා අපි දැකපු දේවල් ටිකක් තිබුණා. දැකපු දේවල් ටිකත් එක්ක අපි ඇත්තටම අපේ තිබුණු වාතාවරණය පෞද්ගලික ඒ කියන්නේ මේ කැම්පස් එක තුළ තිබුණු වාතාවරණයත් එක්ක අපි ගත්තාම ඒක මේ කොහොමද වෙන්නේ කියන එක අපිට ඇත්තටම හිතා ගන්න බැරුණා. ඒත් එක්කම පස්සේ කාලයක් එක්ක යද්දි අපි අවුරුද්දක් විතර ගියා. අවුරුද්දෙන් පස්සේ වගේ තේරුණා ඇත්තටම කැම්පස් එකේ කොහොම වගේද තියෙන්න ඕනේ ඒ දේවල්. ඒ දේවල් හැමදේම අපිට ආවේ 44 බැච් එකෙන්. කියන්නේ අපේ සීනියර් බැච් එකෙන් තමයි හැමදේම අපිට එන්න ගත්තේ. ඇත්තටම මට අද දවස ගැන මාරම සතුටුයි. මොකද අපේ 45 බැච් එකේ 45 කියන බැච් එකක් තියෙනවානේ. බැච් එකේ ඇත්තටම 45 බැච් එකට ආදරය කරන 45 බැච් එක විදිහට ඉන්නේ මෙතන ඉන්න කට්ටිය විතරයි. මං හිතන්නේ ඇත්තටම මෙහෙම 45 බැච් එක හැටියට ඉන්න කට්ටිය ඉන්නේ මෙතන. එහෙම පිට තව කට්ටියක් ඉන්නවා. එක එක පෞද්ගලික ගැටලු හරි කොහොම හරි එළියේ ඉන්න. ඒ වුණත් මෙතන ඉන්නේ ඇත්තටම කැම්පස් එකට ආදරයක් තියෙන 44 බැච් එකට ආදරයක් තියෙන එහෙම කට්ටිය. ඇත්තටම මම ගොඩක් සතුටු වෙනවා 43න් 44ට එන්න තිබිච්ච දෙයක්. ඒ විදිහටම 44න් 45ට ආවා. ඒක මාරම විදිහට ඒ කියන්නේ දැනෙනවා හිතට. ඇත්තටම මට ඒක හිතට දැනෙන දෙයක්. අපේ අනිත් අයට මම කියන්නේ පෞද්ගලික කතා කරලා තියෙනවා මේ දේවල් මොකද ඔයාලට කොහොමද දැනෙන්නේ මෙහෙමයි කියලා. ඒගොල්ලෝනත් කියන්නේ ඇත්තටම ඒ කියන කරන දේවල් අයියලා දිගෙන් අපිට දැනෙන දේවල් ඇත්තටම මාර විදිහට වටිනවා. ඒ කියන්නේ ඒක ඇත්තටම අර මේ අයියලා අක්කලා කියලා කියන සහෝදර බැඳීමක් තියෙන දැන්. ඒ කියන්නේ අර කලින් නොතිබිච්ච දෙයක්. ඒ කියන්නේ සහෝදරයෝ විදිහට එකතු වෙලා දෙයක් කරගන්න හරි හැම දෙයකටම ඇකඩමි පැත්තෙන් ගත්තා මොනම දෙයක් ගත්තත් හැම දෙයකටම අයියලා ඉන්නවනේ කියන දේ දැන් ගොඩක් අයට අර හිතවලට ඇදිලා තියෙනවා. මොන දේ වුණත් අයියලා ඉන්නවා. අපිට අයියලාගේ මොනවද හරි දෙයක් අහලා කරගත්තා. අන්න ඒ වගේ දෙයක් ඇත්තනම දැන් මේ අපේ 45 බැච් එක ඇතුළේ ළමයිගේ ගොඩක් ළමයිගේ අතර ඒ දේ තියෙනවා. ඇත්තම සතුටුයි මේ වෙච්ච දෙයක. හොඳයි. හොඳට ඉගෙන ගන්න ඕනේ. ඩිග්‍රිය ගන්න ඕනේ. හරි. දැන් මේ වගේ ලෙගසිය ගියා. දැන් අපේ බැච් එකේ 44 හිටපු රෙපා ඉන්න. එයාගෙන් අපි මේකේ අදහස බලමු. අහලා. ඔව් ඇත්තටම මාර සතුටුයි මේ වැඩේ. ඇත්තටම අපි ගොඩක් සාර්ථකව කරගන්න පුළුවන් වුණා. ඇත්තටම සක්සස් වැඩක් කියලා කියන්න පුළුවන්. 44 බැච් එකක් විදියට මම දන්න තරමින් අපේ බැච් එක එකතු වෙලා කරන්න යන අන්තිම වැඩේ තමයි මේක කැම්පස් එක ඇතුලේ. මොකද ඊට පස්සේ අපිට බැච් ෆොටෝ එකයි බැච් පාටි එකයි විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ වැඩෙත් අපි අපේ ජූනියර් බැච් එක වෙනුවෙන් 45 වෙනුවෙන් කරන්න පුළුවන් වුණා ගැන ඇත්තටම සතුටුයි. අවුරුදු 1 මාස ගාණක් බැච් රෙප් විදියට හිටිය 44 බැච් එක ඇත්තටම සයන්ස් ෆැකල්ටි එකේ තියෙන දැනට තියෙන හොඳම බැච් එක. මගේ වචනෙන් කියනවා නම් හොඳම බැච් එක. ඒ බැච් එකේ බැච් රෙප් විදියට හිටවු මට ඒ ගැන ඇත්තටම මාර ආඩම්බරයක් තියෙන්නේ. ඒකත් එක්ක අපේ 45 මෙතනින් ඉස්සරහට අපේ මේ නංගිලා මල්ලිලා ඉන්නවා. ඒගොල්ලෝ අපේ බැච් එකේ කරපු වැඩ සහ අපිට කලින් බැච් වල කරපු වැඩ ඔක්කොම ඊටත් වඩා හොඳට කරගෙන යයි කියලා බලාපොරොත්තු වෙනවා. ඇත්තටම අද දවස ගැන ඇත්තටම ගත්තොත් අපේ කොල්ලෝ මහන්සි වුණ එකට සාර්ථකව අවසාන වෙච්ච ඉතාමත් සතුටු දවසක් කියලා තමයි කියන්න තියෙන්නේ. අයියා කෙනෙක් වශයෙන් මල්ලිලාට නංගිලාට මොනවද දෙන්න පුළුවන්? අන්තිම වශයෙන් කියන්න පුළුවන්. අන්තිම වශයෙන් කියන්න තියෙන්නේ මේ කරන හැමදේම උඹලගේ ජීවිතවල මතකයන් විතරයි. මේවා මතකයන් විදියට සුන්දර මතකයන් විදියට තියාගන්න. හැබැයි ජීවිතේ අන්තිමට ඉතුරු වෙන්නේ තමන් කරගන්න ඇකඩමි. කැම්පස් එකට එන්නේ කොල්ලෙක් කෙල්ලෙක් ඩිග්‍රියක් ගන්න නම් ඒ ඩිග්‍රිය තමයි හැමෝම අංක එකට තියාගන්න ඕනේ. තමන් කරන ස්පෝර්ට්ද මේ වගේ ඉවෙන්ට්ද මේ වගේ ෆන්ක්ෂන්ද මේ හැම දේවල්ම ලස්සන මතක විදියට ඉතුරු කරගන්න ඕනේ. ඒවා කරන්න එපා කියන්නේ ඒවා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. හැබැයි තමන්ගේ ජීවිතයේ අංක එක විදියට කැම්පස් එක ඇතුලේ ඇකඩමික් තියාගන්න ඕනේ. ඒක තමයි මට අයියා කෙනෙක් විදියට මේ නංගිලා මල්ලට දෙන්න තියෙන අවසාන උපදෙස. හරි බං. thank you හසියා. දැන් මේ අපේ ඉන්බොක් එකේ කොල්ලෝ දෙන්න ඉන්නේ. මේ
දැන් මල්ලිලා දැන් සීනියර්ස්ලා ඔයාලට මේ පාටියක් ලැහැත්ති කරානේ. ඔයාලට සීනියර්ස්ලා පාටිය කොහොමද කියලා උඹලම දන්නවනේ. හොඳයි නැද්ද කියලා. සීනියර්ස්ලා ගැන හිතෙන්න මොනවද කියලා මට කියන්න. එච්චරක් ඇති. දෙන්නගෙන්ම අහනවා. මුලින්ම ටැක්සිලා අයියේ මේ කැම්පස් එකට ආව දවසේම ලොකු වෙනසක් තේරුණා වෙනස් කැම්පස් වල සාපේක්ෂව. මොකද මේ අපිට වැරදින්න ගිය අවස්ථා ගොඩක් තිබුණා. අපේ 44 අයියලා අක්කලා හැමදේම පිටිපස්සෙන් ඉඳන් අපිට නොදන්න දේවල් කියලා දීලා ඒ වගේම ඇත්තටම ඊයේ වෙනකොට මෙහෙම කිසිම දෙයක් මෙහෙම සූදානමක්වත් තියෙනවා කියලා අපිට හිතා ගන්නවත් එහෙම දෙයක් ඇඟ උනේ නැහැ. ඉතින් එකපාරටම අද මේ වගේ ලස්සන වැඩක් අයියලා ලෑස්ති කරලා තිබ්බා. ඉතින් අපටත් ගොඩක් සතුටුයි. පොඩි දුකක් තියෙනවා තාක්ෂිලාට හොඳ වතුර බකට් එක කලන්න බැරි වෙච්ච එක ගැන. පුළුවන්කමක් තිබ්බොත් ඒකත් අනිවාර්යයෙන්ම කරනවා. ඉතින් මං හිතනවා පස්සේ මොනවාරි කියන්න ඇති කියලා. මේ ඇත්තටම මට කතා කරන්න නම් අමාරුයි. උනාට මේ මට කියන්න තියෙන දේ අයියලාට වැඩි සුපිරියට කරලා තිබ්බා. මට කැම්පස් එකට ආපු දවසේ වැඩි සම්බන්ධ තියෙන ඉතින් ඉන්ෆෝ එකත් එක්ක. ඒකත් එක්ක මම ඉඳලා දැකලා තියෙනවා ඒ 44 අයියලා මොන වගේද කියලා. කියන්න දෙයක් නැහැ. එයාලා සුපිරි වැඩි සුපිරි මරු. හරි බල්ලේ මේ හොඳට ඉගෙන ගන්න ඕනේ. හරිද? දෙන්නටම සුපපදම එන්නේ. අංගේ දැන් 44 බැච් එකෙන් ඔයාලට ලෙගසි කියලා පාටියක් අරේන්ජ් කරලා තියෙනවා. පාටිය කොහොමද ඉස්සලම අහන්නම්කෝ. හොඳයි හොඳ අත්දැකීමක් අපිට. අත්දැකීම මොකද්ද? අත්දැකීමක් කියන්නේ අපිට මෙහෙම මේ විදිහට ඔයාලා බැච් එක අපේ බැච් එකයි මෙහෙම කනෙක්ෂන් වෙලා තිබුණ නැහැ. ඒ කියන්නේ ඔයාලව මෙච්චර කාලයක් අපි ඔයගොල්ලන් අඳුරගෙන අන්තිමට මේ වගේ පොඩියට මේ ෆන්ක්ෂන් එකක් විදිහට මෙහෙම තිබ්බ එක ඇත්තටම හොඳයි වටිනවා. ගොඩක් මේ ගේම්ස් තිබ්බා. ඒ දේවල් වලින් අපිට එන්ජොයි වුණා ඇත්තටම. ගොඩක් සතුටුයි ඉතින්. අන්තිම ප්‍රශ්නේ සීනියර්ස්ලා ගැන මොකද හිතෙන්නේ? ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඇත්තටම. ගෙදර ඉඳන් මෙහෙට ආවට පස්සේ කිසිම දෙයක් මේ දැනන් හිටියේ නැහැ. මොනවද මාතර කියන්නේ කොහොමද මොන වගේ ප්‍රදේශයක්ද කැම්පස් ජීවිතය ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔයාලගේ. ඉතින් ගොඩක් සතුටුයි. සතුටුයි කියන්නේ ඇකඩමික් දන්නේ නැති දේවල් අහගත්ත කුප්පි දාලා ඒ දේවලුත් කරගත්තා. ඒ වගේම කොහොමද ජීවත් වෙන්නේ කියන දේවල් පවා දැනගත්තා ගොඩක් දේවල්. හරි ටැංක් යු නංගේ හොඳට ඉගෙන ගන්න ඕනේ. නම මම ප්‍රවීන් FMIS අම්මිහිකා FMIS ලසින්දු FMIS. හරි දැන් පාටියක් ලැහැත්ති කරානේ අපි. ඔයාලට මොකද හිතෙන්නේ? පාටිය නියමයි. හැමදේම හොඳට සිද්ධ වුණා. හැමදේම හොඳට සිද්ධ වුණා. ඉතින් සෑහෙන්න සතුටු වුණා. බොහොම ස්තුතියි කියලා තමයි ඉතින් 44 අයට කියන්න තියෙන්නේ. 44 අයලට පොඩ්ඩක් ඉන්න මේක ඉවර කරනකල් ඉන්න. ඉවර කරනකල් ඉන්න මල්ලිය. සීනියර්ස්ලා ගැන කියන්න. ඉවෙන්ට් එක හොඳයි. සෑහෙන්න හොඳයි. හැමෝම කතා බහ කරනවා. හොඳට මේ වැඩේත් කරා. අතර අමුතු දෙයක්. සෑහෙන්න හොඳයි අපිට. සීනියර්ස්ලා ඇත්තටම හොඳයි. හොඳ දෙයක් කරා. මේ ඇත්තටම සතුටුයි. 40 මේ කරපු දෙයට ඇත්තටම 44 අයලාට අක්කලාට ගොඩක් thank you. සෑහෙන ලස්සනයි වැඩේ. thank you. හොඳට ඉගෙන ගන්න ඕනේ බෑ. හරි. දැන් මේ පාටිය ගැන මොකද්ද අදහස කියන්න ඉස්සල්ලා? සතුටුයි ඉතින්. සතුටු. හොඳයි ඒ වගේ දෙයක් කරපු එක. හොඳයි දෙයක් කරපු එක අපි වෙන්නේ. හොඳයි කියන්නේ මම තේරුණා. සතුටුයි සුපිරි. මම අන්තිම ප්‍රශ්නයක් අහනවා කෙටියෙන් උත්තර දෙන්න. සීනියර්ස්ලා මොකද? ඔයාලට හිතෙන්නේ සීනියර්ස්ලා ගැන මොකද්ද? බයිනවා නම් බයින්නත් පුළුවන් නැත්නම් හොඳ කියනවා නම් හොඳ කියන්නත් පුළුවන් ඕන දෙයක් කියන්න පුළුවන්. සහෝදරයෝ වගේ දැනෙනවා. ඉතින් ඉස්සරහට අපිත් එක්ක මේ වගේ විඳී කියලාත් හිතනවා. මේ මෙව්ව දාන්න නෑ බය වෙන්න බෑ. මෙමරි අපේ තියාගන්න. සතුටුයි අපිත් එයාලත් එක්ක සහෝදරයෝ වගේම ඉන්න try කරනවා. එහෙම තමයි ඉන්න හිතන් ඉන්නේ. සීනියර්ස් සුපිරි. සුපිරි. මොකක්ද සුපිරි සීනියර්ස්ලා? ඒ සහෝදරයෝ වගේ අපිත් එක්ක ඉන්නවා. ඉදිරියට ඒ වගේ ඉඳී කියලා බලාපොරොත්තු වෙනවා. නංගි ඉතින් සහෝදරත්වය හොඳටම තියෙනවා දැන් අර ඉස්සර වගේ නෙමෙයි. දැන් හරි එකමුතුයි. ඉතින් වැඩකදී එහෙම වුණත් සතුටුයි ඉතින්. මේ දැන් 44න් අපි මේ ඔයාලට පාටියක් arrange කරානේ. පාටි ගැන පොඩ්ඩක් කියන්න. ඇත්තටම හොඳයි ඒක වෙනස් අත්දැකීමක්. ස්තුති කරනවා ඉතින් 44 බැච් එකට. සීනියර්ස්ලා ගැන මොකද හිතෙන්නේ? හොඳයි. හොඳයි. දැන් 44න් අපි පාටියක් දුන්නානේ ඔයාලට. පාටිය කොහොමද ඉස්සලම කියන්න? ඇත්තටම මාර සතුටුයි.
44 සහෝදර සහෝදරයන් හැමෝටම ගොඩක් ස්තුතියි. අපි ගොඩක් සතුටු වුණා. ආපු වෙලාවෙ ඉඳලා ගේම්ස් ගොඩක් කළා. ඊට පස්සේ සින්දු කිව්වා. අන්තිම වැඩෙත් මරේ මරු. ඉතින් ගොඩක් ආදරේ හැමෝටම මරු. අද දවසේ සුපිරි. නංගිට වචනයක් එකතු කරා. ඒ ටිකම තමයි කියන්න තියෙන්නේ. ඇත්තටම ගොඩක් සතුටුයි. අයියලා අක්කලා අපි වෙනුවෙන් කරන දේවල් වලට. ඉතින් ඒ හැමෝටම ස්තුති කරන්න තමයි තියෙන්නේ. thank you so much. ආදරේ. හරි. සීනියර්ස්ලා ගැන මොකද හිතෙන්නේ? ඇත්තටම එයාලා මාර එකතුයි. ඇත්තටම දැන් අපේ බැච් එක ආවහම අපිට තේරුණා එහෙම ලොකු එකමුතුකමක් තිබ්බේ නැහැ. අපි ඒගොල්ලෝ දිහා බලලා තමයි ඒක ගොඩක් ඉගෙන ගත්තේ. ඕන වැඩකදී හැමෝම මාර විදිහට එකතු වෙලා ඉන්නවා. ඒ දේවල් දැක්කම අපිටත් මාර ආසයි එහෙම එකතු වෙලා වැඩ කරන්න. ඉතින් ඇත්තටම මේ මාර සතුටුයි ඉතින් ඒ බැඳීමට හැම දෙයකටම. නංගිද? ඇත්තටම රැක් කරාද? මං අහන්නේ රැක් කරාද? නෑ එහෙමත් නෑ. නෑ කට්ටිය කියනවනේ මේ කැම්පස් ආපුවම නිව්කමදී ආපුවම රැක් කරනවා කියලා. සයන්ස් ෆැකල්ටි රුනේ සයන්ස් ෆැකල්ටි රැක් තිබ්බද? නෑ. ඇත්තටම නෑ. ඒක කියන්න තේරෙන්නේ නෑ. අපි පොඩ්ඩක් ආයේ රෝමේ ඇතුළට ගිහිල්ලා බලමු. රෝමේ ඉන්න වාඩි වෙලා අපේ පොඩ්ඩෝ ටිකක් අපි ගිහින් බලමු. ඒ කට්ටියන් අහලා බලමු මොකද හිතෙන්නේ කියලා. මල්ලි පොඩ්ඩක් කතා කරමුනේ. ඉතින් මොකද හිතෙන්නේ අද දවස ගැන? ගොඩක් සතුටුයි අයියේ 44 සහෝදරත්වයත් එක්ක ගොඩක් සහයෝගයෙන් කටයුතු කරන්න හම්බෙච්ච දවසක්. අද උඹලා වෙනුවෙන් මම හිතන්නේ අද තමයි උඹලගේ දවස. උඹලා වෙනුවෙන් අද ලස්සන වැඩක් ඕගනයිස් කරලා තියෙනවා 44 බැච් එකෙන්. මොකද හිතෙන්නේ ඉතින් මේ වැඩේ ගැන? ගොඩක් සතුටුයි. ඒගොල්ලෝ කෙටි කාලය ඇතුළතදී මේ වගේ දෙයක් ඕගනයිස් කරපෙන්න ගොඩක් සතුටු වෙනවා. ඒගොල්ලොන්ගේ බැච් එකේ අර සහෝදරත්වය කියන එක සෑහෙන්න කොටට එකමුතු වෙලා වැඩක් කරගන්න පුළුවන් බැච් එකක් විදිහට ගොඩක් සතුටු වෙනවා. ඒකෙන් අපිට ආදර්ශ ගොඩක් ගන්න පුළුවන්. ඒ වගේම මොකද හිතෙන්නේ දැන් ඔයගොල්ලෝ ඇවිල්ලා මට හිතෙන්නේ දැන් සෙමිස්ටර් දෙකක් ඉවරයිනේ. තුන්වෙනි සෙමිස්ටර් එක යන්නේ. ඉතින් ඒ කාලය ඇතුළත සරසවි ජීවිතය ගැන මොකද හිතෙන්නේ? සරසවි ජීවිතය කියන්නේ දැන් ඒකේ සරසවි ජීවිතය කියන්නේ වෙනම ලෙවල් එකක ජීවිතයක්. ඒක විඳින්න ලැබිච්ච එක ගැන ගොඩක් සතුටුයි. ඉතින් රුහුණට එන්න ඉන්න නංගිල මල්ලයට මොකද කියලා හිතේ? රුහුණ කියන්නේ ඒකේ සාමාන්‍යයෙන් ඒකේ ඇකඩමික් පැත්තට විතරක්ම බර වෙච්ච කැම්පස් එකකුත් නෙවෙයි. ඒකේ සහෝදරත්වයේ බැච් ෆිට් එක ඊට පස්සේ හැමදේම තියෙනවා. ජ්‍යෙෂ්ඨ සහෝදරයන්ගේ සහෝදරත්වයේ හැමදේම පිරිච්ච සරසවියක් කියලා කියන්න පුළුවන්. ඒකේ ඇකඩමික් පැත්ත විතරක් නෙවෙයි. දැන් සමහර කැම්පස් වල ඇකඩමික් විතරයි ෆන්ක්ෂන් නැහැ. අර කලාවට තැනක් අඩුයි. ඒ වුණාට රුහුණ කියන්නේ එහෙම වෙනස්ම තැනක් කියලා කියන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ජය වේවා. හොඳට ඉගෙන ගන්න ඕන. අපිත් එක්ක ඉන්නවා 45 මල්ලිලා දෙන්නෙක්. ඉතින් කතා කරමු මේ දෙන්නත් එක්ක. ඉතින් මචං මොකද හිතෙන්නේ අද දවස ගැන? ඇත්තටම සතුටුයි අයියේ මේ වගේ දේවල් 44 බැච් එකෙන් අපිට කරපු එක ගැන මොනවාද ඉතින් බලාපොරොත්තු විදියටම තිබුණා හොඳට. ඒක තමයි. මොකද හිතෙන්නේ 44 බැච් එකේ සින්නෝ ගැන? ඇත්තටම අර අයියලා කියන එක බොක්කොට වැදුනාද? ඒ කියන්නේ ඇත්තට මම නම් සිරාවට මේ වගේ දෙයක් මේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇත්තට මේ කියන්නේ ටී පාටියක් කියලා නේ කිව්වේ. අපිත් මේ මෙච්චර ඉවෙන්ට් තියලා ඒ කියන්නේ අපිට කරපු දේ ඇත්තටම thank you. ලොකු දෙයක් අපි වෙනුවෙන් කරලා තියෙනවා. ජය මචං. සෙට්ටම වෙලාවක. ඇත්තටම මොනවාද දැන් සහෝදරයෝ ඇත්තටම අපිට හැංගීම දැනෙනවා. ඉස්සරහත් තිබුණා එහෙම සහෝදරයෝ ඒ වුණාට මෙච්චර ලෙන්ගතුකමක් තිබුණේ නැහැ. අද ඉඳලා ඒ හැම දෙයකම ඔයාලා ඉන්නවා කියලා අපිට ඒක දැන් තේරෙනවා හොඳ. අනිවාර්යෙන් ජය හම්බ වෙනවා. අපිත් එක්ක ඉන්නවා අපේ බැච් එකේ සෙට් එක. ඉතින් මචං මොකද හිතෙන්නේ? අද ජූනියර් බැච් එකට මේ වගේ ලස්සන වැඩක් ලෑස්ති කරලා තියෙනවා අපේ බැච් එකෙන්. මොකද හිතෙන්නේ ගැන? ඕනේ මේ එක්ස්පීරියන්ස් එක අපිට හම්බෙලත් නැහැ නේ. එතම උන් එක තියෙන බොන්ඩ් එක අපි අද හදාගත්තා නේ. අනිවාර්යයෙන්ම. අපිත් එක්ක ඉන්නවා 45 බැච් එකේ තවත් සහෝදරෙක්. ඉතින් මල්ලි මොකද හිතෙන්නේ අද දවස ගැන? හොඳයි. එක්ස්පීරියන්ස් එකක් ගත්තා. මේ අපි හිතුවට වඩා ලොකු දෙයක් කරලා තිබ්බා වෙනුවෙන් මාරම ගොඩක් ඩෑන්ස් කරනවා ඒකට ඇත්තටම. ඉතින් මේ වගේ දෙයක් ඔයාලා බලාපොරොත්තු වුණාද? මෙච්චර නෑ. ඇත්තටම හිතුවේ නෑ. මාර දෙයක් තිබ්බා ඒතර. අපි මෙච්චර දෙයක් හිතුවේ නෑ. ඇත්තටම මරු වැඩේ. ඉතින් ඔයාලගේ සින්නෝ ගැන මොකද්ද කියන්නේ? රෙස්පෙක්ට්. අනිවාර්යෙන් ජය වේවා. අපිත් එක්ක ඉන්නවා තව මල්ලි කෙනෙක්. ඉතින් එයාගෙනුත් අහලා බලමු. මොකද ඉතින් මල්ලි හිතෙන්නේ අද දවස ගැන? ඇත්තටම නෙක්ස්ට් ලෙවල් වැඩක්. අපි මෙච්චර දෙයක් නම් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ලොකු එක්ස්පීරියන්ස් එකක්. ඇත්තටම සතුටුයි අපේ සීනියර් බැච් එක. ඔයාලගේ ජූනියර්ස්ලා විදිහට මේක කරන්න ලැබෙන ගැන. ඇත්තටම thank you ගොඩක්. මේ වගේ එක්ස්පීරියන්ස් එකක් දුන්නාට අපිට. අනිවාර්යෙන් මල්ලි. මේ අපිත් එක්ක ඉන්න පොඩි දක්ෂ මල්ලි කෙනෙක් ෆ්ලූට් ගන්න සුපිරියම් වැඩෙක්. අපි ඇත්ත එක්ක කතා කරලා බලමු. නැහැ. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ අද දවස ගැන?
අද දවස සුපිරි ඇත්තරම අපි ගොඩක් විනෝද වුණා. අපේ අයියලා අපිට සුපිරි ප්‍රෝග්‍රෑම් එකක් ලෑස්ති කරලා තිබ්බා. ඒ ගැන සතුටුයි අපිට 45 වැජ් එක විදියට 44 වැජ් එක ගැන අපිට ගොඩක් සතුටුයි. ඒ වගේම දැන් අපි රුහුණ ගැන කතා කරාම සමහර වෙලාවට කියනවා රැක් කතන්දර එළියට එනවා. ඉතින් ඒ ගැන මොකද්ද ඔයාලට කියන්න හිතෙන්නේ? රුහුණ රැක් තියනවද? රුහුණේ රැක් නම් දැක්කේ නෑ. හැබැයි ඇඳුම් දාන රැක් නම් දැක්ක ගොඩක් හොස්ටල් එකේ හැමතැනම. අනිවාර්යයෙන්ම රුහුණේ විද්‍යාපීඨ ගැන මොකද්ද ඔයාලට කියන්න තියෙන්නේ? විද්‍යාපීඨේ මම හිතන්නේ මම ගත්ත හොඳම තීරණයක් රුහුණේ විද්‍යාපීඨයට ආප් එක. ඉතින් රුහුණේ විද්‍යාපීඨයට ආවිලා මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මට ගොඩක් අවස්ථාවන් ලැබුණා මේක ඇතුලේ කරන්න. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. විශේෂයෙන්ම අපේ 44 අයියලා අක්කලා එක්ක ගොඩක් එකතු වෙලා අපි ගොඩක් අත්දැකීම් ගත්තා. ඉවෙන්ට්ස් ප්ලෑනින් ඒ වගේ ගොඩක් දේවල් කරා. ඉතින් ඒව තමයි. විද්‍යාපීඨ ජූනියර් බැච් එක විදියට විද්‍යාපීඨයට එන්න ඉන්න නංගිලා මල්ලියාට මොකද කියන්නේ? රුහුණේ විද්‍යාපීඨ එන්න හොඳ තැනක්ද? රුහුණේ විද්‍යාපීඨය කියන්නේ ඔයගොල්ලෝ වැඩ කරලා තැනකට යන්න කැමති නම් අනිවාර්යෙන් එන්න හොඳ තැනක්. හැබැයි එහෙම නැත්නම් මේ පැත්ත පළාතවත් එන්න එපා. ගොඩක් දුක් විඳින්න වෙයි මේක ඇතුලේ. අනිවාර්යෙන්ම ජය වේවා. අපි මේ මල්ලිත් එක්කත් කතා කරලා බලමු. ඉතින් අපි ජනිත් එක්ක පොඩ්ඩක් කතා කරලා බලමු. හොඳ දක්ෂයෙක්. ක්‍රිකට් ක්‍රීඩාවේ හොඳ දක්ෂයෙක්. දැන් බැට් එක අරන් පිච් එකට ගියා. හොඳ පාරවල් ගහන්න පුළුවන් ඩයල් එකක්. ඉතින් අපි කතා කරලා මොකද හිතෙන්නේ ලෙගසිය ගැන? ලෙගසිය සුපිරි. ඇත්තටම සුපිරි. මේ හිතුවත් නැති අත්දැකීමක්. පට්ට. 44ට පට්ට තෑන්ක්ස්. ඉතින් මේ වගේ දැවැන්ත වැඩක් ඔයා බලාපොරොත්තු වුණාද දෙද්දි? ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැක්කා සින්නොන්ට පන්න වතර ගහනවා. මොකද ඉතින් හිතෙන්නේ ගැන? ඒ සින්නෝ කියන්නේ ඉතින් අපි අයිලා වගේ දැන් අපි එක සහෝදරයෝ වගේ අවුලක් නැහැ. ඉතින් යාළු ආදරයට තමයි ඉතින් හැමදේම කරේ. අනිවාර්යයෙන්ම. ඉතින් මේ අවුරුද්දක් කාලයක් විතර මට හිතෙන්නේ හිටියා රුහුණ ඇතුලේ. ඒ අවුරුද්දක් කාලයක් ඇතුලේ රුහුණ ගැන සරසවි ජීවිතය ගැන මොකද හිතෙන්නේ? ඇත්තටම සරසවි ජීවිතේ පට්ට සුන්දරයි. ඒ කියන්නේ ඉගෙනීම විතරම නෙමෙයි මේ වගේ ආතල් ගොඩක් තියෙනවා. සුපිරි ඉවෙන්ට් ගොඩක් තියෙනවා. එන්න ඉගෙන ගන්න අයට කියන්නේ ඉගෙනගෙන එන්න සරසවියකට පට්ට ආතල් සුපිරි. අනිවාර්යයෙන්ම ජය වේවා. ඉතින් ලෙගසිය ඉවර වෙලා යන නංගිලා දෙන්නෙක් අපිට හම්බුණා. ඉතින් නංගි මොකද හිතෙන්නේ ලෙගසිය ගැන? ගොඩක් සතුටුයි අයියේ 44 අයියලක් කළා. මේ දීපු තෑග්ගට ගොඩක් ස්තුතියි. ඇත්තටම සතුටු වුණා දවසම. ඉතින් ඔයා බලාපොරොත්තු වුණාද මේ වගේ දෙයක් අද දවසේ එනකොට? ඔව් අනිත් කැම්පස් වල තියෙනවා දැකලා තියෙනවා. අපේ එකේ ඉතින් ඇත්තටම තිබ්බ තත්ත්වෙත් එක්ක එහෙම දෙයක් තිබුණ නැහැ. ඇත්තටම සතුටුයි. ඇත්තටම බලාපොරොත්තු වුණා මේ වගේ දෙයක් කවදා හරි හම්බෙයි කියලා. ඉතින් ඒ දේ හම්බුණා. ඉතින් ඔයාලගේ සීනියර් බැච් එක ගැන මොකද කියන්නේ? සීනියර් බැච් එක අපිට ලොකු සපෝට් එකක් දෙනවා. අපිත් එක්ක හැමතිස්සෙම ඉන්නවා. හැමදේම කියලා දෙනවා. ඉතින් ඇත්තටම මේ දෙන සපෝට් එකට මේ දෙන ආදරයට ගොඩක් ආදරේ අපි. අනිවාර්යයෙන්ම. නංගි ඔයාත් එක්ක පොඩ්ඩක් කතා කරමු ඉතින්. යා කිව්ව ටිකම තමයි මේ මට සතුටුයි ඉතින් මේක තිබෙච්ච එකට. අනිත් කැම්පස් වල ළමයින්ට වගේ අපිටත් මේක ලැබිච්ච එක ගැන සතුටුයි. ඒ වගේම එතකොට දැන් රුහුණ විද්‍යාපීඨ ගැන මොකද්ද කියන්න තියෙන්නේ? ඒක හොඳයි ඉතින්. කියන මේ අනිත් කැම්පස් වලට වඩා මේ හොඳයි කියලා හිතෙනවා. නිදහස තියෙනවනේ. අනිවාර්යයෙන්ම ජය වේවා නංගි එහෙනම්. සුපිරි වැඩ මාත් අද තමයි ඉස්සෙල්ලාම ওই නිකන් මේ ගේම් එකකට වගේ ප්ලේ කරේ. සුපිරි ඉතින් මේ ගේම් ටික සුපිරි. වැඩේ හොඳටම තිබ්බා. සූපතන ඔයාලා ඉදිරි අධ්‍යාපන කටයුතු. එතකොට ඔයාලට මොකද කියන්න තියෙන්නේ ඔයාලගේ සින්නෝ ගැන? සින්නෝ අපිට ලැබෙන්න පුළුවන් හොඳම සින්නෝ තමයි මෙයාලා. ඔයාලා. thank you කියලා තමයි. අනිවාර්යෙන්ම. දැන් ඔයා අවුරුද්දක් විතර මේක ඇතුලේ හිටියා. ඉතින් මොකද්ද ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ රුහුණ ගැන? රුහුණ මම ගත්ත තීරණය ගැන හතුරුයි. මම බෝට්ටුවෙන් කියන්නේ මේකට එනවා නැද්ද කී හිතේ ඉතින් මටත් බෝට්ටුවට තමයි සෙට් උනේ. මාට හතුරුයි ඉතින් ඒ ඩිසිෂන් එක ගත්ත එකට ඔන්න වෙන්න කියලා තමයි ආයෙ මාත් මේක. අනිවාර්යයෙන්. ලෙගසිය මේ විදිහට සාර්ථක කරගන්න මහන්සි වෙච්ච පිරිස. ඉතින් මොකද හිතෙන්නේ ලෙගසිය ගැන? ඇත්තටම සතුටුයි. මේ වගේ දෙයක් කරගන්න හම්බෙච්ච එක ගැන අපිට ඇත්තටම මාර සතුටක් තියෙන්නේ. ඊපල්ලා මොනවාද? මෙයාත් කතා කරේ. මම කතා කරේ. හොඳයි මේක. ලෙගසිය බර ඇදපු මිනිස්සු. අපි කතා කරමු. මොකද ඉතින් මචං හිතෙන්නේ? ඇත්තටම සතුටුයි ඈ. බොහොම සතුටුයි. ඉස්සරහටත් මේ වැඩේ මෙහෙම කරගෙන යන්න වාසනාව ශක්තිය ලැබේවා ඈ. එච්චරයි. මේකේ කතා කරේ නැතු වුණොත්
හොඳ නැති චරිතයක් ඉන්නවා අපිත් එක්ක ඇදුරා. ඉතින් ඇදුරා මොකද හිතෙන්නේ අද දවස ගැන? හොඳ දවසක් අනිවාර්යෙන්ම මේ වැඩේ බර ඇදපු පුරුක. ඉතින් මොකද හිතෙන්නේ නංගිල මල්ලයට මේ වගේ වැඩක් ලාස්ති කරා? මොකද හිතෙන්නේ ඔයාට මේ වගේ ගොඩක් අවුරුදු ගානකින් මේ වගේ වැඩක් ලාස්ති කරේ? ගොඩක් සතුටුයි. ඉතින් ඇත්තටම මේක නැති වෙච්ච දෙයක් අපි ඇති කරන්න උත්සාහ කරනවා. ඒ වගේ බැදීම ඇති කරන්න හදනවා. ඉස්සරහට ඉතින් මේක මේ විදිහට ඊට වඩා හොඳට ගලාගෙන යන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඒක තමයි ඇදුරා. රුහුණට එන්න ඉන්නවා නංගිල මල්ලිලා ගොඩක් එළිය ඒ ලෙවල් කරලා ඉවරලා. ඉතින් එයාට මොකද්ද ඔයාට කියන්න තියෙන්නේ? මට කියන්න තියෙන්නේ ඉතින් ඇත්තටම අපි ආ ඩිග්‍රියක් කරගන්න. ඒ ඩිග්‍රිය කරගන්න යාලත් එන්න ඕනේ. ඩිග්‍රිය විතරම නෙවෙයි තියෙන්නේ. මේකේ බාහිර දේවල් තියෙනවා, ගොඩක් දේවල් තියෙනවා. ඒ හැමදේම හොඳට සරල ආකාරයෙන් විදලා ඩිග්‍රියක් අරගෙන මෙතනින් එළියට යන ලස්සන එන්න කියලා කියන්නේ. එන්ජොයි වෙලා ඇදුරා. ඒ වගේම තව චරිතයක් ඉන්න 44 කතා කරේ නැතුනොත් වැඩක් නැහැ අපේ භාණ්ඩාගාරියතුමා. මොකද ඉතින් බුද්ධික හිතෙන් අද දවස ගැන? අද දවස ගැන ඇත්තටම සතුටුයි. 43 සහෝදරවරු උත්සාහ කරපු දෙයක් අපේ විශ්වවිද්‍යාලේ තිබ්බ ඒක කියන්න ඕනේ විශ්වවිද්‍යාලේ තිබ්බ පරිපාලනමය ගැටලු සහ ඒ අදූරදර්ශීව යම් තීරණ අරගෙන ඉවෙන්ට් කැන්සල් කරන දේවල් ඒ වගේ දේවල් වුණා. ඒ දේවල් වලින් මම ඒ දේවල් වල ප්‍රතිඵලයක් ඉඳ තමයි ඒක මං හිතනවා නැති උනේ. මං හිතන ඊට වඩා ගැන හොයලා බලලා කරා නම් 43න් 44ටත් ඒ වගේ දේවල් ලැබෙන්න තිබ්බා. මං හිතනවා මේ ගොඩනගන්නේ මේ අපි මේ ගොඩනගන්නේ එක් ශිෂ්‍යයින් අතර තියෙන අන්‍යෝන්‍ය සහයෝගීත්වය පීඨයක් විදියට ඉදිරියේදී වැඩ කටයුතු කරගෙන යන්න ඕන නම් අපිට පීඨයක් විදියට ඉදිරියට වැඩ කටයුතු කරගෙන යද්දී ඇත්තටම මේ බැච් අතර සහයෝගීත්වය තියෙන්න ඕනේ. ඔය විශ්වවිද්‍යාවල දකින්න ඇති වෙන එක බැච් අතර තියෙන ගැටුම් මේ දේවල් නැතුව විද්‍යාපීඨයක් විදියට මේ විශ්වවිද්‍යාලයේ දියුණු වෙනුවෙන් වැඩ කරන්න දේවල් වලට උමනා වෙනවා මේ සමගිය. ඒ සමගිය වර්ධනය වුණු දවසක් විදියට අද මේ කියන්න පුළුවන්. 44න් පටන් ගත්ත මේ 43න් 44ටත් 44න් 45ටත් 45න් ඒගොල්ලෝ 46ට ඉදිරියට මේක වැඩ කටයුතු කරගෙන යයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ස්තුතියි. ඒ වගේම බුද්ධික මේ රුහුණේ ඇකඩමික් පැත්ත ගැන කතා කරොත් මොකද හිතෙන්නේ? රුහුණේ ඩිග්‍රියක් ගැන රුහුණ ඩිග්‍රියක් ගන්න ආසාවෙන් ඉන්න නංගිලා මල්ලිට රුහුණට එන්න ආසාවෙන් ඉන්න නංගිලා මල්ලිට මොකද හිතෙන්නේ? මෙහෙම ඇත්තටම රුහුණ විශ්වවිද්‍යාලය කියන්නේ මේ රුහුණ විශ්වවිද්‍යාලය කියන්නේ හුදෙක් අධ්‍යාපනය විතරක්ම නෙමෙයි. අධ්‍යාපනයත් හොඳින්ම තියෙන විශ්වවිද්‍යාලයක්. පීඨ 9කින් සමන්විත වෙන විශ්වවිද්‍යාලයක්. විද්‍යාපීඨයේ ඉදිරියේදී තවත් අලුත්ම උපාධි පාඨමාලා වෙනස් වීමකට ලක් වෙනවා. මම හිතනවා 47 බැච් වලට ඒ දේවල් හම්බෙයි. ඉතින් බුද්ධික රුහුණේ රැග් තියේද? රුහුණේ රැග් රුහුණේ නවක වදේ කියන දෙයක් දැන් නැහැ. මම ඒක කියන්න මම විද්‍යාපීඨයේ විදිහට කියන විද්‍යාපීඨේ නමක වදේ නැහැ. මමට අනිකුත් පීඨ ගැන කියන්න අමාරුයි. මම ඒක ගැන දන්නේ නැහැ. මට විද්‍යාපීඨයේ සාතික වෙන්න පුළුවන් විද්‍යාපීඨේ නමක වදේ නැහැ කියන. අනිවාර්යෙන් ජය වේවා බුද්ධික. මේ ඔයාලා බැලුවේ රුහුණේ ලෙගසියේ මතක සටහන්. ඒ මතක සටහන් අපේ හදවත් තුල හැමදාම තියෙවි. අද වගේ දවස් රුහුණේ තිබුණු ඒ ලස්සන දවසක අපිට මතක් කරන්න මේ වීඩියෝ ක්ලිප් එක අනිවාර්යෙන්ම උදව් වේවි. සරසවි ජීවිතය තුළ අපේ ඒ සුන්දර දවස් වලට ලෙගසියක් ඉතුරු වේවි. ඉතින් සමුගන්නන් ලෙගසිය.